Hello everyone, welcome to my YouTube channel. මේ සුන්දර පරිසරය විඳින ගමන් මම මේ කියන කතාවටත් ඔයගලන්ගේ අවධානය දෙන්න. මෑතකදී ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච concept එකක් තමයි law of attraction කියලා කියන්නේ. ඒ අතරේ journaling, bullet journaling ඔන්න ඔය වගේ concept උත් ගොඩක් දැන් ජනප්‍රියයි. මේ දේ ඇත්තද? මේ journal එකක් ලිව්ව සැනින් ඔගලන්ට ඔගලන්ගේ බලාපොරොත්තුවෙන් දේ ලැබෙනවද? නැහැ. මේයි සත්‍යය. යුනිවර්ස් කියන්නේ, law of attraction කියන්නේ මේ හැමදේම ඇත්ත. හැබැයි ඔබ ඔබගේ අරමුණ වෙනුවෙන් කැපකිරීම කරේ නැත්තම්, ඒ සඳහා වැඩ කළේ නැත්තම් කවදාවත් ඒ දේ ඔබ වෙත ආකර්ෂණය වෙන්නේ නැහැ. හැබැයි ඔබගේ බලාපොරොත්තුව ඔබගේ ටාගට් එක වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරනවා නම් ඒක අනිවාර්යෙන්ම යුනිවර්ස් එක ඔගලන් වැඩ කරන බව දකිනවා. ඔගලන් ඒ අචීව්මන්ට් එක ගන්න මෙයා මහන්සි වෙනවා. මේද යුනිවර්ස් එක බලාගෙන ඉන්නේ. ඔගලන් යුනිවර්ස් එක විශ්වාස කරන දේ ප්‍රූව් කිරීමක් තමයි ජර්නල් එකකින් law of attraction ෆලෝ කරනවා කියන්නේ. ඔගලා යුනිවර්ස් එක ට්‍රස්ට් කරනවා. හැබැයි යුනිවර්ස් එක ට්‍රස්ට් කරන ගමන් ඔගලන් කළ යුත්තේ ඒ සඳහා මහන්සි විය යුතුයි. ඔගලන් එක්සෑම් එකකින් ඔගලන් හයි ස්කෝර් එකක් ටාගට් කරනවා නම්, හොඳ ජොබ් එකක් බලාපොරොත්තු වෙනවා නම්, ඔබ ඒ සඳහා වැඩ කළේ නැත්තම්, ඔබ එක්සෑම් එකට හොඳට මහන්සි වුණේ නැත්තම්, පාඩම් කළේ නැත්තම් ඔබට මේ දේ ලැබෙන්නේ නැහැ. ඒ ජොබ් එකට ඕන සුදුසුකම් ඔගලන් හදාගත්තේ නැත්තම්, one by ඔගලන්ගේ qualifications ඇඩ් කරගත්තේ නැත්තම් ඔගලන්ගේ CV එකට ඔයාට ඒ ජොබ් එක ලැබෙන්නේ නැහැ. ඔගලන් ජර්නල් එක මට මේ රැකියාව දුන්නට ස්තුතියි, මට මේ A grade එක දුන්නාට ස්තුතියි යනුවෙන් පොත් කොපමණ සංඛ්‍යාවක් ලිව්වත් ඔබ ඒ සඳහා කැපකිරීම කළේ නැත්තම් මේ දේ ඔබට ආකර්ෂණය වෙන්නේ නැහැ. යුනිවර්ස් එක විශ්වාස කරමින්, law of attraction follows කරමින් ඔගලන්ගේ ටාගට් එකට වැඩ කළොත් අනිවාර්යෙන්ම මේ දේ ඔබට ආකර්ෂණය වෙනවාමයි. ඉතින් මහන්සි වෙන්න, කැපකිරීම කරන්න. එතකොට මේ හැම දෙයක්ම යුනිවර්ස් එක ඔබට ළඟා කරලා ආකර්ෂණය කරලා දෙනවා.